ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් එහෙමත් නැත්නම් IBS කියන්නේ මොකක්ද? IBS ඇතිවෙන්න හේතු මොනවාද? IBS වල රෝග ලක්ෂණ මොනවාද? මම මහාචාර්ය දක්ෂිත වික්‍රමසිංහ මේ වීඩියෝ එකේදී අපි ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් ගැන කතා කරමු. මම ඉන්නේ චිකාගෝ වල Digestive Diseases Week 2026 සම්මේලනය අතරතුර. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් එහෙමත් නැත්නම් IBS කියන්නේ තරමක් තේරුම් ගන්න අමාරු රෝග තත්ත්වයක්. අනිත් රෝග තත්ත්ව වගේ පිළිකා වගේ ක්‍රෝන්ස් වගේ මේක එන්ඩොස්කෝපි පරීක්ෂණයකින් හෝ වෙනත් පරීක්ෂණයකින් තහවුරු කරන්න බෑ. ගොඩක් වෙලාවට අපිට වෙනත් රෝග තත්ත්ව නැති බව තහවුරු කළා තමයි ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් තියෙනවා කියන එක දැනගන්න වෙන්නේ. මුලින් IBS හැඳින්වුවේ ෆන්ක්ෂනල් ඩිසෝඩර් එකක්. එහෙම නැත්නම් ආර්ජීව පද්ධතියේ ක්‍රියාකාරීත්වයේ ගැටලුවක් කියලා. අලුතෙන් හඳුන්වලා තියෙන විදිහට මේකේ නම වෙනස් කරලා තියෙනවා. දැන් මේක හඳුන්වන්නේ Disorders of Gut Brain Interaction. එහෙම නැත්නම් DGBI කියලා. කියන්නේ ආර්ජීව පද්ධතියේ සහ මොළයේ අතර සංවේදනවල වෙනස්කමක් නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලා. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් එහෙම නැත්නම් IBS ඇතිවෙන්න හේතු කිහිපයක් තිබෙනවා. මේන් පළවෙනි හේතුව තමයි මහ බඩවැලේ ක්‍රියාකාරීත්වයේ ඇතිවෙන වෙනස්කම්. සමහරවිට මහ බඩවැල උනට වඩා හිමීට වැඩ කරන්න පුළුවන්. ඒ නිසා මල බද්ධ ඇති වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බඩවැලේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා ඩයරියා වගේ බඩ බුරුලට යෑමේ ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන්. දෙවෙනි හේතුව තමයි බඩවැලේ සෛලවල අතර තියෙන සම්බන්ධතාවය වෙනස් වීම නිසා ඒ අතරින් සංඝටක ගමන් කිරීම. එහෙමත් නැත්නම් ලීක් වීම. තුන්වෙනි හේතුව තමයි මහ බඩවැලේ පටකවල අන්වීක්ෂකින් පරීක්ෂා කරාට පස්සේ හඳුන්වා ගන්න පුළුවන් තියෙන වෙනස්කම්. ඒ කියන්නේ මයික්‍රෝ ඉන්ෆ්ලමේෂන්. මේ හේතු තුන නිසා තමයි IBS එහෙමත් නැත්නම් ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියන රෝගය ඇති වෙනවා කියලා විශ්වාස කරන්නේ. ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් එහෙමත් නැත්නම් IBS වල රෝග ලක්ෂණ කිහිපයක් තිබෙනවා. බොහෝ විට රෝගීන් ඇවිල්ලා කියන්නේ ඒගොල්ලන්ට උදරයේ වේදනාවක් තියෙනවා කියලා. සමහරට මේ වේදනාව වැසිකිලි ගියාට පස්සේ අඩු වෙන්න පුළුවන්. හැබැයි සමහර ලාවට වැසිකිලි ගියාට පස්සේ වැඩි වෙන්නත් පුළුවන්. මේක තද බල වේදනාවක් නැති වුණත් දවස් 30ෙම තිබෙන වේදනාවක්. යටි බඩේ තිබෙන වේදනාවක්. ඊට අමතරව IBS වල වර්ග තියෙනවා. ඒක constipation predominant වෙන්න පුළුවන්. ඒ කියන්නේ බඩ වේලීම ප්‍රධාන කරගත් ආකාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් diarrhea predominant වෙන්න පුළුවන්. වැසිකිලි යාමේදී බඩ බුරුලට යෑම වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ දෙක කලවමේ තියෙන්න පුළුවන්. ඒ කියන්නේ mixed type IBS. සමහරුන්ගේ මේ විදියට IBS irritable bowel syndrome වල තත්වයක් නිර්ණය කරන්න බෑ. ඒක undetermined වෙනවා. IBS වල මේ රෝග ලක්ෂණ තිබුණට එහි දකින්න නැති රෝග ලක්ෂණත් තිබෙනවා. බඩවැලෙන් රුධිරය වහනයක්. ඒ කියන්නේ වැසිකිලි යාමේදී රුධිරය පිටවීමක් මෙහිදී දකින්න වෙන්නේ නැහැ. ආහාර අරුචියක් ඇති වෙන්නේ නැහැ. බර අඩුවීමක් වෙන්නේ නැහැ. රක්තහීනතාවයක් වෙන්නේ නැහැ. ඔබට මේ වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම් ඔබට තිබෙන්නේ IBS නොවෙන්න පුළුවන්. ඔබට තිබෙන රෝගය හරියටම හඳුනා ගන්න පරීක්ෂණ සිදු කරන්න වෙන්න පුළුවන්. දැන් ඔබට තේරෙනවා ඇති ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් එහෙමත් නැත්නම් IBS කියන්නේ එක තනි රෝගයක් නෙමෙයි කියලා. ඒකේ එක් වර්ග තිබෙනවා. වෛද්‍යවරයෙක්ට ඔබ පරීක්ෂා කරලා බලලා අවශ්‍ය පරීක්ෂණ කරලා වෙනත් රෝග තත්ත්ව නැහැ කියන එක තහවුරු කරාට පස්සේ ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියලා සැක කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න පුළුවන්. ඔබට ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් වලට කරන ප්‍රතිකාර ගැන දැනගන්න අවශ්‍ය නම් මම වෙනම වීඩියෝ එකක ඒ ගැන කතා කරලා තිබෙනවා. ඔබට මෙම රෝග තත්ත්ව තිබෙනවා නම් ශල්‍ය වෛද්‍යවරයෙක්ව හමු වෙන්න. මගේ YouTube channel එකේ Facebook page එකේ සහ Instagram feed එකේ මේ වගේ තවත් වීඩියෝ ඔබට නරඹන්න පුළුවන්.